අපේ පුතාට සහලෝලා වුණ වෙද මහත්තයෝ. අපේ සහලෝලා උස්නේ. මේ පස්පංගු අර මුල සම්බල බොන්න දීපා. එහෙමයි ගුරුනාන්සේ. එහෙනම් මං ගොයින් එන්න. මේ අපේ පුතාට සහලෝලා වුණ. ඕ බලන්න බලන්න. Oh my god. මං දැන් මොකද්ද කරන්නේ සුවර්ණ? වෛරස් දන්නේ. මම කොහොමදත් කියලා මාසයක් එහෙම දාලා තියාගන්න. මේක නම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ගුරුනාන්සේ කෙනෙක් ළඟටවත් යන්න වෙනවා. මුට දෙයියන්ග ලෙඩේවත් දන්නේ ගෙදර වටපිටාවේ හට්ටි මුට්ටිවල වතුර පිරලා තියෙනවද? ඔව් දොස්තර නෝනේ. එහෙනම් ඩෙන්ගු තමයි. ඔයාලා ඉන්න තැන්වලත් හට්ටි මුට්ටිවල වතුර පිරලා තියෙනවද? එතකොට මේ ඩෙන්ගු මදුර ඇවිල්ලා ඔයාලටත් දෂ්ට කරන්න පුළුවන්. අම්මේ මගේ පුතේ. එතකොට ඔයාලගේ මගේ අපි හැමෝගෙම සමීපතම මේ ඩෙන්ගු කියන මාරාන්තික රකුස නිසා මැරෙන්න උනත් පුළුවන්. ඒ නිසා ශිෂ්‍යයා විදිහට මේ ඩෙන්ගු කියන මාරාන්තික රකුසව අප පාසල් භූමියෙන් පළවා හරින්නට නම් ඩෙන්ගු කීටයන් බෝවන ස්ථාන විනාශ කළ යුතුයි. එහෙනම් අප පාසල් භූමියක් ඩෙන්ගු රකුසගෙන් තොර පාසල් භූමියක් බවට පත් කළ ගත යුතුයි.